කොහොමද හැමෝටම good morning. ඔයාලා දන්නවද දැන් වෙලාව කීයට ඇද්ද කියලා? දැන් 1:45ත් පහු වෙලා. ඉතින් කොච්චර බිසි වුණත් මං අනිවාර්යයෙන්ම විශ්වයට ලිපියක් ලියනවා. මං ඒක නවත්තන්නේ නැහැ. මොකද අපේ ජීවිතයට ආශිර්වාදය ලබා ගන්න නම් අපි බලවත් සිතුවිලි එහෙම නැත්නම් ධනාත්මක සිතුවිලි අපේ ජීවිතේට ගලාගෙන එන්න අපි මේ දේවල් හිතන්න ඕන. එතකොට අපි මේ දේවල් හිතනකොට තමයි අපිට මේ දේවල් ධනාත්මක දේවල් ලැබෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් වෙලාවක විශ්ව වෙනුවෙන් පුංචියට හරි පොඩි ලිපියක් ලියන්න. ආදරණීය විශ්වය, ස්තුතියි හැම දෙයකටම. මගේ ජීවිතය දවසින් දවස ලස්සන වෙනවා. මගේ ජීවිතය දවසින් දවස සාර්ථක වෙනවා. මා තුළ ඇති ඍණාත්මක සිතුවිලි මාගෙන් දැන් ඈත් වෙලා. දැන් මා තුළට ධනාත්මක ශක්තිය බල ගැන්වෙලා. මේ ආශිර්වාදයට ස්තුතියි. මගේ ජීවිතය දැන් සතුටින් පිරීලා. අනේක වාරයක් ස්තුතියි. දස දෙසින් මා වෙත දැන් මුදල් ආකර්ෂණය වෙනවා. ආදරය මා වෙත ආකර්ෂණය වෙනවා. මම සියලු මිනිසුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. මම සියලු මිනිසුන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මගේ හැම හීනයකටම යන්න උදව් කරනවට විශ්වයට අනේක වාරයක් ස්තුතියි. ස්තුතියි හැම දෙයකටම අනේක වාරයක් ස්තුතියි. ඉතින් ඔයාලට තේරෙන විදිහට, දන්න විදිහට වචන ටිකක් ගලපලා මේ විදිහට විශ්වයට ලියන්න. සුබ සිතුවිලි හැම මොහොතකම හිතන්න. ධනාත්මක දේවල් හැම මොහොතකම හිතන්න. මොකද ඔයාලගේ ජීවිතේට ඒව ගලාගෙන එන්න නම් ඔයාලා ධනාත්මක දේවල් හිතන්න ඕන. ඉවසලා ඉඳපන්. උඹටත් රඟන්න කාලයක් ඉක්මනින් එනවා. හීන වෙනුවෙන් වැඩ කරපන්. ඉතින් ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි. සතුටින් ඉන්න.